අපි අද කළුතර බෝධිය ආවා. ඉතින් මේ අපි කළුතර බෝධියට යන ගමන් තමයි ඉන්නේ. දෙපැත්තේ කළු ගඟ තියෙනවා. කළු ගඟ කියන්නේ ඉතින් ප්‍රධාන ගංගාවන් අතරින් කළු ගඟ ප්‍රසිද්ධ ගංගාවක්. ඉතින් මේ කළු ගඟ ළඟ තමයි අපි ඉන්නේ. ඉතින් අපි දැන් කළුතර බෝධියට යන්නේ. දැන් අපි අවුරුදු කොහොම හරි මං අවුරුදු 3ක් කට විතර පස්සේ තමයි කළුතර බෝධියට ආවේ. යන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ওই විදිහට අපි ආවේ දානං අපි යන දවස නම් සතියේ දවසක් සෙනඟ ගොඩක් ඒ වෙලේ හිටියේ නැහැ. දෙපැත්තක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. දෙපැත්තෙන් අපි මුලින්ම ගියේ කොළඹ පැත්තේ ඉඳන් එනකොට තියෙන්නේ වම් අත පැත්ත කළුතර බෝධිය. ඉතින් අපි මේ පැත්තට තමයි මුලින්ම ගියේ. චෛත්‍යය පැත්තට. ඉතින් ওই විදිහට තමයි අපි මුලින්ම චෛත්‍ය පැත්තට ගියා. දැන් අපි මේ අටවිසි බුදු පිළිම වලට මල් එහෙම තියලා මල් පූජා කරා අටවිසි බුදු හාමුදුරුවන්වරුන්ට ওই විදිහට මම වීඩියෝ ටිකක් ගත්තා ඔයාලට පෙන්වන්න. ඉතින් ඇත්තටම අටවිසි බුදු හාමුදුරුවරුන්ට මල් පූජා කරනවා කියන්නේ ලොකුම පිනක්. ඔයගොල්ලෝ දන්නවා අවුරුද්දකට පාරක් අටවිසි පූජාව කියලා පූජාවක් තියෙනවා පන්සල් වල. ඉතින් ඒ පූජාව තියන්නේ අටවිසි බුදු හාමුදුරුවරුන්ට. ඉතින් මේ විදිහට තමයි අටවිසි පිළිම වලට අපි මල් පූජා කරලා ඔය මම වටේ ගත්ත ඔයාලට ටිකක් පෙන්වන්න. ඊට පස්සේ අපි ওই විදිහට මල් එහෙම පූජා කරා. ඇත්තටම හරිම හිතට නිස්කලංකයි බෝධීන් වහන්සේ හුළඟට බෝධිය එහෙම හුළඟ පාරට හරිම නිස්කලංකයි. ඊට පස්සේ අපි පහන් පත්තු කරා. ඊට පස්සේ අපි චෛත්‍යයට යන්නේ. ඔය එතනින්ම ওই විදිහට තමයි චෛත්‍යයට යන්න තියෙන්නේ. එතන ඒ අටවිසි බුදු පිළිම එතනින්ම ඔයාලට චෛත්‍යයට යන්න පුළුවන්. ඉතින් අපිත් එතනින්ම ගියා. චෛත්‍ය වටේ ඔයාලා ගිහිල්ලා ඇති. ගොඩක් කට්ටිය කළුතර බෝධි ගිහිල්ලා ඇති. ඉතින් මාත් දැන් මේ අවුරුදු 3කට විතර පස්සේ තමයි ආවේ. ඊට පස්සේ අපි ওই විදිහට චෛත්‍ය ඇතුළට ගියා. චෛත්‍ය ඇතුළට ওই විදිහට යන්න තියෙනවා. ඉතින් ওই විදිහට චූටි පුතායි අම්මයි සුදුයි මායි අපි කට්ටියම ගියා. ඊට පස්සේ ওই විදිහට තමයි තියෙන්නේ ඉතින් ඇතුළ. ඒ චෛත්‍ය ඇතුළෙත් පොඩි චෛත්‍යයක් හදලා තියෙනවා. බුදු පිළිම තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා මල් පූජා කරලා ඒ චෛත්‍ය වටේ ගියා ඇතුලේ. ඔයාලා ගිහිල්ලා තියෙනවා නම් දන්නව ඇති. දෝංකාර සද්දෙත් එක්ක හරිම මාරම හිතට සැනසීමක් දැනෙන්නේ. ඉතින් ওই විදිහට මල් පූජා කරලා අපි වටේ ගියා. ගිහිල්ලා ওই විදිහට තමයි තියෙන්නේ.
ගොඩක් කට්ටිය ඇවිල්ලා බෝධි පූජා තියෙනවා. එතකොට ඉඳගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම මාරම නිස්කලංකව අපේ හිතේ තියෙන ප්‍රශ්න, හිතේ තියෙන දේවල් අපිට කියලා ඒ දේවල් නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි එතනින් එළියට ආවා. ඉතින් ওই විදිහට තමයි අපිට බැහැලා එන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට කෞතුකාගාරයට යන්න පුළුවන්. මම මේ පිට වෙන තැන තමයි අරන් තියෙන්නේ. පිට වෙන පැත්තෙන් අපි බැහැලා තියෙන්නේ. ඒ හින්දා දැන් ඔතනින් තමයි තියෙන කෞතුකාගාරේ බලන්න යන්න පුළුවන්. ඔතනින් උඩට මම නම් ගියේ නැහැ. ඔය තියෙන ඇතුල් වෙන තැන. ඉතින් ඔය විදිහට ඇතුල් වෙලා කෞතුකාගාරේ බලන්න යන්න පුළුවන්. ඊට පස්සේ එතනින් අපි එළියට ආවා. එළියට ආවම ওই විදිහට තමයි කළුගඟ එළියට පේන්නේ. ඒ වෙලාවේ බෝට්ටු පැද්දා ඒ දේවල් කරා. අර වලට පේනවා ඇති බෝට්ටු පදිනවා. ඉතින් හරි ලස්සනයි. මෙතන මළුවට මාරම ලස්සනට කළුගඟ පේනවා. ඉතින් ওই විදිහට මායි සුදුයි චූටි පුතායි අපි තුන්දෙනාත් එක්ක එතනට වෙලා ටික වෙලාවක් ඉඳියා. ඊට පස්සේ එතනම තියෙනවා ගාත පොත්. ඒ දේවල් වලට ඕන දෙයක් ගන්න පුළුවන්. අපේ අම්මත් ගියා ගාත පොතක් අරන් ඔය අම්මා දැන් එනවා. ඊට පස්සේ අපි පල්ලෙහා, ඒ කියන්නේ පාරෙන් එහා පැත්තේ ඒ පැත්තට තමයි මේ යන්නේ. එතනින් පල්ලෙහෙන් බැහැලා අපිට යන්න පුළුවන්. පාර පැනලා යන්න ඕනේ නැහැ. ඊට පස්සේ ওই විදිහට තියෙනවා ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. චිත්‍ර නිර්මාණ කලින් තිබුණ චිත්‍ර නෙමෙයි, දැන් ඔක්කොම වෙනස් කරලා අලුතෙන් ඇඳලා අලුතෙන් නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තියෙනවා. ඊට පස්සේ එතනින් පඩිය නැගලා අපිට යන්න පුළුවන් එහා මළුවට. අපි ඉතින් ওই විදිහට ඊට පස්සේ එහා මළුවට ගියා. එතනම මල් විකුණන අයත් ඉන්නවා. මල් අරගන්න පුළුවන්. මල් අරගෙන එතනින්ම මළුවට යන්න පුළුවන්. මළුවට ගිය ගමන්ම බෝධීන් වහන්සේ පිළිම බුදු පිළිම වහන්සේ එතකොට බෝධීන් වහන්සේ අපිට නාවන්න පුළුවන්. කල තියෙනවා. එහා පැත්තෙන් පැන් අරගෙන නාවන්න පුළුවන්. ඊට පස්සේ ඒ දේවල් කරන්න පුළුවන්. බෝධීන් වහන්සේගේ පල්ලෙහාට ගියාම අපිට බුදුමැදුරට යන්න පුළුවන්. අපි ওই විදිහට බුදුමැදුරට ගිහිල්ලා මල් පූජා කරලා ඒ දේවල් කරා. මේ විදිහට තමයි එතනත් කට්ටිය බෝධි පූජා තිබ්බා. ඒ දේවල් කරා. ඉතින් අපි මල් පූජා කරලා වැඳලා කරලා අපි ආවා. ඊට පස්සේ චෛත්‍ය වටේ තියෙන පිළිම වලට මල් පූජා කරා. ඒකත් මම වටේ ටිකක් ඔයාලට පෙන්නන්නම්. ඔය විදිහට තමයි තියෙන්නේ. ඔය වටේම ගිහිල්ලා මල් පූජා කරන්න පුළුවන්. ඊට පස්සේ තව එතන තියෙනවා චෛත්‍යයක්. ඔය තියෙන්නේ ඒ මළුවේ තියෙන චෛත්‍යය. ඒ චෛත්‍යයටත් වටේට මල් පූජා කරන්න, ගිලම්පස තියන්න, ඒ දේවල් කරන්න පුළුවන්. අපි මල් පූජා කරලා ඒ දේවල් පඳුරු දාලා ඒ දේවල් අපි කරා. ඇත්තටම කළුතර බෝධිය කියලා කියන්නේ ගොඩක් අය කියනවා ගොඩක් يعني දෙයක් අපි ඉල්ලුවොතින් ප්‍රාර්ථනාවක් කරෝතින් කළුතර බෝධිය ඒ දේවල් ලැබෙනවා කියලා. ඕනම කෙනෙක් කළුතර බෝධියෙන් නතර කළා පඳුරක් දාලා තමයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවා බස් එතකොට යන කට්ටිය ඕනම ගමනක් යන්න කලින් කළුතර බෝධිය නතර කරලා පාරෙන් පඳුරු දාන තියෙනවා. ඒතර පඳුරක් දාලා තමයි මේ පඳුරු පෙට්ටියට පඳුරක් දාලා තමයි අනිවාර්යෙන් යන්නේ. ඒ තරම් කළුතර බෝධිය මාර يعني අපුවේ හැම දෙයකින්ම බේර ගන්නවා. මොකක් හරි වෙන දින අනතුරක් වෙන්න තියෙනවා නම්
ඒකෙන් බේර ගන්නවා ප්‍රාර්ථනාවක් කරාම ඒ දේවල් ඉෂ්ට කරගෙන මම දන්න තරමින් මොකද මටත් එහෙම දේවල් වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙලා තියෙනවා. ඒ මම දන්න හින්දා දේවල් කියන්නේ. ඉතින් ওই විදිහට තමයි ඊට පස්සේ තියෙන්නේ. ඔය තියෙන දැන් එතන ඒ මළුවේ ඉඳන් පාරෙන් එහා පැත්ත ගත්තාම චෛත්‍ය පේන විදිහ මම ඒ විදිහටත් ටිකක් වීඩියෝ කරා. චෛත්‍ය දෙකක් දෙපැත්තේ පේනවා. ඊට පස්සේ ඔයාලට එතනින්ම යන්න පුළුවන් එහා පැත්තේ බුදුමැදුරට. ඔය තියෙන්නේ බුදුගේ. එතකොට බුදුගෙට යත හැකි ඔතනින්. අපිත් ඉතින් බුදුගෙට ගියා. තියෙන්නේ බුදුගේ. ඇත්තටම මේ මෙතනත් මාරම නිස්කලංකයි ඇවිල්ලා නිදහසේ. ඒ කියන්නේ ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා නිදහසේ අපිට ඇවිල්ලා බෝධි පූජාවක් තියන්න. එතකොට ගොඩක් කට්ටිය නිකන් ඉඳගෙන හිටියා. ඒ වෙලාවෙත් ගොඩක් කට්ටිය නිකන් ගාත කියලා ඒ දේවල් කරලා වෙන්නේ නැති ඉඳගෙන හිටියා. මමත් ගාත කියලා ඒ දේවල් කරලා මාත්‍රික වෙලාවක් හිටියා. මාර නිදහසක් දැනෙන්නේ. නිදහස කියන්නේ මාරම හිතට නිදහසක් දැනෙනවා. ওই විදිහට තමයි. ඊට පස්සේ එතනින් එළියට ආවම මෙතන තියෙන්නේ චෛත්‍යයක්. චෛත්‍ය නෙමෙයි බෝධීන් වහන්සේ. කියන්නේ බෝගහක් තියෙන්නේ. ඔය තියන්නේ ඔය බෝධි පූජා තිබ්බයි අපල වලට කොඩි එල්ලලා ඒ දේවල් චූටි පුතා ඉතින් දඟලනවා මං යාව අල්ලගෙන එහෙට මෙහෙට යනවා ඉතින් එයත් එක්ක බෑ ගොඩක් අමාරුයි ඊපස්සේ ඔය මං කිව්වේ ඇතුලේ තියෙන්නේ බෝගහක්. එතකොට එතන බෝධි පූජා තියෙනවා ගොඩක් අය. බෝධීන් වහන්සේ නාවනවා. එතනත් ගොඩක් කට්ටිය බෝධි ඊට පස්සේ අපි ගෙදර යන්න ආවා. ඉතින් ওই විදිහට තමයි අද අපි කළුතර බෝධි ගිහිල්ලා ඒ දේවල් කරේ. ඊට පස්සේ එතන පාක් එක තියෙනවා. වාහන දාන්න. කියන්නේ කොළඹ පැත්තේ ඉඳන් එනවා නම් ඔයාලට පළවෙනි පාලම පැන්නහම වම් අත පැත්තේ පාක් එක තියෙනවා. ඇත්තටම හොඳ සිකියුරිටි සර්විස් එකක් තියෙනවා. බයක් නැතුව පොඩි ගාණක් ගන්නවා. ඒ ගාණ ගත්තත් අපේ වාහනේ හොඳට පරිස්සමට යාලා බලා ගන්නවා. හොඳ සිකියුරිටි සර්විස් එකක් ඇතුව අපේ වාහන බලා ගන්නවා. ඒ විදිහටම ඒ පාකින් එක මාරම ලස්සනයි මල් වවලා මේ ගාඩන් එකත් හරිම ලස්සනයි. එතනටත් කළුගඟ මාරම විදිහට ලස්සනට පේනවා. ඉතින් ওই විදිහට තමයි අද අපි කළුතර බෝධි ගිහිල්ලා වැඳලා ඒ දේවල් කරලා ඉතින් අද අපේ දවස ගෙවුනේ. ඉතින් ඇත්තටම හිතට මාරම සැනසීමක්. ඔයාලට ගොඩාක්